හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි අපේ පළවෙනි පාඩම වන ඉතිහාසයේ හැදින්වීම කියන පාඩම තමයි ඉගෙන ගන්න යන්නේ. මුලින්ම අපි ඉගෙන ගමු ඉතිහාසය යනු කුමක්ද කියලා. ඉතිහාසය කිව්වහම ඔයාලට මොකක්ද හිතෙන්නේ? ඔයාලට ඇහිලා ඇති අපිට වසර 2500ක් තරම් ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා කියලා එක වෙලාවකට කියනවා. එතකොට නිකමටවත් හිතලා තියෙනවද මොකක්ද මේ අපේ ඉතිහාසය කියන්නේ? අපි සරලව කියමු මෙහෙම. ඉතිහාසය කියන්නේ මිනිස්සු ගැන තොරතුරු හොයලා බලලා ඒවා පැහැදිලි කරන එක. අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු පිළිබඳ. මේක අපිට තව පුළුල්ව කියනවා නම් ඈත අතීතයේ ඉඳන් අත්තා මුත්තා කිත්තා මේ කට්ටියත් ජීවත් වුණේ ඈත අතීතයේනේ. ඊටත් වඩා අතීතයක් අපිට තියෙනවා. එතකොට ඈත අතීතයේ ඉඳන්ම පෘථිවිය තුල මිනිස්සු ජීවත් වුණා. ඒ දීර්ඝ කාලය ඇතුලේ ඔවුන් විවිධ ප්‍රදේශවල ජීවත් වුණා. ඔවුන්ට ගැළපෙන විදිහට පරිසරය සකස් කරගත්තා. ඒ වගේම ඔවුන් එකිනෙකා සමග කාලය ගත කළා. එතකොට මේ දේවල් පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කරන එක තමයි අපි ඉතිහාසය කියලා ඉගෙන ගන්න. සරලව කියනවා නම් අතීතයේ ජීවත් වූ මිනිසුන් පිළිබඳව තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කරගන්න එක තමයි අපි ඉතිහාසය ඉගෙන ගන්නවා කියලා කරන්නේ. මං හිතනවා ඉතිහාසය යනු කුමක්ද කියන කාරණය පිළිබඳව ඔයාලට පැහැදිලි අදහසක් දැන් ඇති කියලා. අපි ඊළඟ මාතෘකාව තමයි ඉතිහාසය ඉගෙන ගන්න කෙසේද? දැන් අපි කිව්වා අපේ මුත්තෝ මිත්තා කිත්තා ඒ වගේ කට්ටිය ජීවත් වුණේ ඉතිහාසය කියලා. ඒත් අපි කොහොමද යාළගේ ඉතිහාසය දැනගන්නේ? අපි කොහොමද අයිසුගේ ජීවත් වෙච්ච මිනිස්සු ගැන දැනගන්නේ? අපි කොහොමද කෘෂිකාර්මිකයෝගේ ජීවත් වෙච්ච මිනිස්සු ගැන දැනගන්නේ? මේ වගේ ප්‍රශ්න ඔයාලටත් දෙනවා ඇති අනිවාර්යෙන්. එතකොට අපි දැන් බලමු කොහොමද අපි ඉතිහාසය ඉගෙන ගන්නේ කියලා. ඔයාලගේ පෙළ පොතේ දීලා තියෙනවා මගේ සීයාගේ අම්මා මා දැක නැත. මගේ පාසල ගොඩ නැංවූ සැටි මා දැක නැත. අපේ කමට සේවය කළ වැඩිහිටියන් ගැන මා දන්නේ නැත. නමුත් අපි කොහොමද මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නේ? අපි එකින් එක බලමු. මගේ සීයාගේ අම්මා මා දැක නැත. ඔයාගේ සීයාගේ අම්මා දැකලා නැති වුණාට ඔයාට පුළුවන් ඒක ඔයාගේ දෙමව්පියන් ගැන අහලා දැනගන්න. ඒ වගේම පාසල ඉදිවෙච්ච හැටි ඔයා දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට පුළුවන් පාසල ගැන තියෙන ලිපි සංගරා කියවලා ඒක ගැන දැනගන්න. ඔයාගේ කමට සේවය කරපු වැඩිහිටියෝ ගැන ඔයා දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒවා ඉගෙන ගන්න මූලාශ්‍ර අපිට තියෙනවා. මේ දේවල් ඔස්සේ අපිට පුළුවන් ඉතිහාසය ඉගෙන ගන්න. එතකොට මම හිතනවා ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද කියන මාතෘකාවට පැහැදිලි අදහසක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. නමුත් මම මේ පැහැදිලි කළේ සරලවනේ. එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද කොහොමද අපි ඈත අතීතයේ දේවල් දැනගන්නේ කියලා? සංගරාවක පළ වෙච්ච නැති දේවල්, දෙමාපියන්ගෙන් අහලා දැනගන්න බැරි දේවල්. උදාහරණයක් විදිහට කිව්වොත් අපේ රටේ රජවරු ඉඳගත් සිංහාසනය කොයි වගේද? පැරණි කාලේ භාවිතා වෙච්ච මුදල් මොන වගේද වගේ දේවල්. ඒ වගේ දේවල් කොහොමද ඔයාලා දැනගන්නේ? ඒ වගේ දේවල් දැනගන්න නම් අපිට පුළුවන් පොත්පත් කියවන්න. පොත්පත් කියන්නේ මෙහෙම. වර්තමානයේ තියෙන සංගරා වගේ දේවල් නෙවෙයි. ඔයාලා අහලා ඇති දීපවංශ, මහාවංශ වගේ ඓතිහාසික පොත්පත් ගණනාවක් තියෙනවා. මේ වගේ ඉතිහාසයේ ජීවත් වෙච්ච රජවරු පිළිබඳව සවිස්තරාත්මක විස්තර ඒ කාලය තුරම රචනා කරලා තියෙනවා. ඒ වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා දෙයක් තියෙනවා. මං හිතන්නේ තාම මේ දේවල් ගැන ඔයාලා දන්නේ නැහැ. නමුත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ අපි කැණීම් කරලා හොයාගන්න භෞතික දේවල්. හරියට කාසි, නටබුන් වගේ දේවල්. ඒ වගේ දේවල් වලිනුත් අපිට පුළුවන් මේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න. එතකොට මේ ඡායාරූපයෙන් ඔයාලට පේන්නේ අපේ රටේ පැරණි රජවරු භාවිතා කරපු සිංහාසනය. මේක දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ඊළඟට පේන එකේ තියෙන්නේ අපි අතීතයේ භාවිතා කරපු කහේ කාසිය. සත 50 කාසිය. සම වෙන සත 5 කාසිය.
මේ කාසේ වර්තමානයේ තුල භාවිතා වෙන්නේ නැහැ. නමුත් ඉතිහාසයේ භාවිතා වුණා. මේ වගේ දේවල් අපි හඳුන්වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. මොකද මේවා ලිඛිත සඳහන් නෙවෙයි, අපි මේවා කැණීම් කළ සොයාගත්ත දේවල්. මං හිතනවා ඒ ගැන ඔයාලට දැන් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම ඔයාලගේ පෙළ පොතේ සඳහන් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට ඉවහල් වන මූලාශ්‍ර කිහිපයක් කියලා මාතෘකාවක්. ඒකේ තියෙනවා මූලාශ්‍ර විදිහට දීපවංශය, මහාවංශය, පොළොන්නරුවේ ගල් විහාරය ආදී වශයෙන් සඳහන් කරලා. එතකොට මේ දීපවංශය සහ මහාවංශය කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොකක්ද කියනවා නම් පැරණි පොත්පත්. ඒ කියන්නේ ලිඛිතව සඳහන් වන දේවල්. ලේඛන වශයෙන් තියෙන දේවල් වලට තමයි අපි සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා රචනා වූ කාලය. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස, ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. අපි ඊළඟ කොටසෙදි බලමු මේ ක්‍රිස්තු වර්ෂ කියන්නේ මොනවද කියලා. එතකන් ඔයාලා මතක තියාගන්න මේවා රචනා වෙච්ච කාල විදිහට සඳහන් වෙලා තියෙන මෙම කාල දෙක. ඒ කාල දෙක සංසන්දනය කරාම අපිට පැහැදිලිව පේනවා මේ කෘති දෙකෙන් ඉතාම පැරණි කෘතිය තමයි දීපවංශය කියලා. ඔවුන්ගේ කතෘන් පිළිබඳව සඳහන් කරද්දී දීපවංශයේ කතෘවරයෙක් සොයාගෙන නැහැ. මහාවංශයේ කතෘ විදිය දෙන්නේ මහා විහාරයේ අනුබද්ධ දික්සඳ සෙනෙවි පිරිවෙනේ මහානාම හිමි කියලා. නමුත් මේ මහාවංශය කියන්නේ කාලයෙන් කාලයට රචනා වෙච්ච කෘතිය. මහාවංශය තවමත් රචනා වෙමින් පවතින කෘතිය. ඊළඟ මූලාශ්‍රය තමයි පොළොන්නරුවේ ගල් විහාරය. මේ ඔයාලට ඊළඟ ඡායාරූපයෙන් පෙනෙන්නේ පොළොන්නරුවේ ගල් විහාරයේ ඡායාරූපය. මේ සියලු ඡායාරූප මම අන්තර්ජාලයෙන් තමයි ලබා ගත්තේ. මේක අයිති වෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගණයට. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ ලිඛිත සඳහන් කරපු දේවල් නෙවෙයි, කැණීම් කළා හොයාගත්ත භාණ්ඩයක්, ගොඩනැගිල්ලක්, සුන්බුන් වගේ දේවල්. ඒවා ඈත ඉතිහාසයේ ඉදිවෙච්ච ගොඩනගපු දේවල් වල සුන්බුන්. ඉතුරු වෙච්ච කොටස් තමයි මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තුල ඇතුළත් වෙන්නේ. මේක ඉදිවෙච්ච කාලය විදිහට දීලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 12 වන සියවස. අනිත් පැරණි මූලාශ්‍ර දෙකටම වඩා මෑතක ඉදිවෙච්ච දෙයක් තමයි ඒතකොට මේ පොළොන්නරුවේ ගල් විහාරය කියලා කියන්නේ. ඒ ඉදි කරලා තියෙන්නේ පළමුවන පරාක්‍රම බාහු රජතුමා විසින්. පළමුවන පරාක්‍රම බාහු රජතුමා විසින්. ඊට පස්සේ කොටසට අපි යමු. ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ ඉතිහාසය ඉගෙන ගන්න එකේ අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. හරි, අපි දැන් මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන දන්නවා, සාහිත්‍ය මූලාශ්‍ර ගැන දන්නවා, ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඒත් ඇයි අපි මේ ඉතිහාසය ඉගෙන ගන්න ඕන? මොනවද අපිට ඉතිහාසය ඉගෙන ගන්න එකේ තියෙන ප්‍රයෝජන? සරලව මම ප්‍රයෝජනය මෙහෙම කිව්වොත් අපිට අතීතය තුළින් වර්තමානය ගොඩනගාගෙන අනාගතය තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා මේ ඉතිහාසය ඉගෙන ගැනීම තුළින්. ඒක මෙහෙමයි. අපේ රටට ඉතිහාසය වගේම වර්තමානයේ සතුරු කරදර එනවා. එතකොට අතීතයේත් අපිට මේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. එතකොට පූර්ව ලක්ෂණ වලින් අපිට හඳුනා ගන්න පුළුවන් මේ වෙන්න යන්නේ මෙහෙම දෙයක් වෙයි දෙයක්. ඒ වගේ දේවල් වලින් අනාගතය ගොඩනැගීමට අපිට මේ ඉතිහාසය වැදගත් වෙනවා. ඔයාලගේ පෙළ පොතේ සඳහන් වෙලා තියෙනවා අතීත කාලයේ සිදු වූ දේවල් දැන් අවසන් වී ඇති නිසා ඒවා ගැන ඉගෙන ගැනීම ප්‍රයෝජනයක් තිබේද? ඔබට සිතෙන්නට පිළිවෙල. අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් ඒවා මගින් දෙන පණිවිඩය වර්තමානයට වඩා යහපත් කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකිය. ඒකත් එක ප්‍රයෝජන. ඔයාලට පුළුවන් නම් මෙම ප්‍රයෝජන කියන කොටස් තරු ලකුණු දාලා පොයින්ට් ෆෝම් විදිහට වෙන වෙනම ලියලා තියන්න. ඒක පාඩම් කරනකොට ගොඩක් වැදගත් වෙනවා. එතන මේ ඡේදයෙන් කියලා තියෙන ප්‍රයෝජනය මොකද්ද? අතීතයේ අත්දැකීම් වලින් වර්තමානයේ වඩා යහපත් කර ගැනීමට ඉතිහාසය ඉගෙන ගන්න එක වැදගත් වෙනවා කියලා. අපි ඊළඟ ඡේදෙත් කියමු. අපි මෙම කරුණු සරල නිදසුනක් මගින් පැහැදිලි කර ගැනීමට උත්සාහ ගනිමු.
ගොවිතැන් කිරීමේදී අද අපට මුහුණ දීමට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කෘමිනාශක හා රසායනික පොහොර භාවිතා කිරීම නිසා ඇති වී තිබෙන අහිතකර පරිසර තත්ත්වය. එහෙත් පුරාණ කාලයේදී ශ්‍රී ලංකාවේ පෙරදිග ධාන්‍යාගාරයේ විරුදාවලිය හිමි කර තිබේ. මේකේ සඳහන් වෙලා තියෙන්නේ අර කලින් කියපු විස්තරයටම උදාහරණයක්. ඒ කියන්නේ අතීතය තුළින් වර්තමානයේ යහපත් කරගන්නේ කොහොමද කියලා. අතීතයේ ගොවිතැන් කරන කාලයේ විවිධ කෙම් ක්‍රම පාවිච්චි කරා. ස්වභාවික කෘමිනාශක භාවිතා කළා. මේ දේවල් වර්තමානයට කොහොමද යොදාගන්නේ කියලා ඒවා නිස්යාකාර වර්තමානයට ගලපා ගැනීම තුළින් වර්තමාන ජීවිතය යහපත් කරගන්න පුළුවන් කියලා තමයි මේකේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒකෙන් පරිසර දූෂණය වළක්ව ගන්න, පරිසර හිතකාමී නිෂ්පාදන වඩාත් ගොඩනගා ගන්න අපේ මේ ඉතිහාසය කියන එක වැදගත් වෙනවා. ඒ වගේම වර්තමාන ගැටලු විසඳීමට මාර්ගයක් සොයා ගන්නත් පුළුවන් වෙනවා. ඇතැම් ගැටලු අපි හිතුවට අපිට මේවා විසඳන්න බෑ කියලා අපි ඉතිහාසය අධ්‍යයනය කිරීම තුළින් පහසුවෙන් මේ දේවල් වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. මේකත් මෙම ඉතිහාසය ඉගෙන ගැනීමේ එක් ප්‍රයෝජනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අතීතයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් ලබාගත් ජයග්‍රහණ මෙන්ම ඔවුන් අසාර්ථක වූ අවස්ථා ගැන හොඳින් දැන ගැනීමෙන් වර්තමානයේදී අපිට මුහුණ දීමට සිදුවන ගැටලු විසඳා ගැනීමට මඟ පෙන්වීමක් ලැබේ. ඇතැම් වෙලාවට අපි ඉතිහාසයේ ගත තීරණම වර්තමානයේ ගන්න අවස්ථා තියෙනවා. ඒත් අපි ඉතිහාස අධ්‍යයනය කළොත් එම තීරණ අසාර්ථකද සාර්ථකද කියලා දැන ගැනීම මගින් වර්තමානයේ යහපත් ඒ වගේම නිවැරදි තීරණ ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. අපි ගන්න තීරණ අපි ගන්න යන තීරණේ වැරදි එකක් නම් ඒක අපිට නිවැරදි කරගන්න පුළුවන් වර්තමානය තුළ මෙම අතීතය අධ්‍යයනය කිරීම තුළින්. මේ වගේ බොහෝමයක් ප්‍රයෝජන අපිට ඉතිහාසය ඉගෙන ගැනීම මගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ පෙළ පොතේ දීලා තියෙනවා ක අකුර කොහොමද විකාශනය වුනේ කියන එක. ක අකුරේ විකාශනය. ඒකේ පින්තූර එකම දීලා තියෙනවා. මං හිතනවා ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ පෙළ පොත බැලුවොත්. ඊට පස්සේ අපි යමු ඉතිහාසයේ කොහොමද මේ අපි ඉතිහාස කාලය මැනගන්නේ කොහොමද කියන එක දැනගන්න. දැන් අපේ කලින් මහා වංශය නැත්නම් දීප වංශය රචනා වෙච්ච කාල විදිහට ක්‍රිස්තු වර්ෂ වලින් සඳහන් කරා. එතන මේ ක්‍රිස්තු වර්ෂ කියන්නේ මොකක්ද? අපි ඉතිහාසයේ මැන ගැනීමට භාවිතා කරන ප්‍රධානම සුලභ වශයෙන් භාවිතා කරන කාල මැනීමේ ක්‍රම දෙකක් තමයි මේ ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ කියලා සඳහන් කරන්නේ. ක්‍රිස්තු පූර්ව වලට මෙහි අදහසින්ම මේ වචනෙන්ම තේරෙනවා පූර්ව. පූර්ව කියන්නේ පෙර. එතකොට ක්‍රිස්තු පූර්ව කියන්නේ මොකක්ද? ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර කියන එක. ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය. මෙම ක්‍රම දෙක සකස් කර තිබෙන්නේ එන්න ඒ ආකාරයට. එතකොට අපි ක්‍රිස්තු වර්ෂ කියලා කියනවනේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උත්පත්තියෙන් මෙන්න මෙම වර්ෂ ගණනකට පසු කියන අදහසින්. නිදසුනක් විදිහට ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට අවුරුදු 250කට පෙර. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 250. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 250කට කලින් කියන එක. ක්‍රිස්තු පූර්ව. එතකොට අපි සඳහන් කරන්නේ ක්‍රිස්තු පූර්ව විදිහට. ක්‍රිස්තු වර්ෂ කියලා සඳහන් කරන්නේ උත්පත්තියෙන් පසු කාලය. මෙහි ඒ වගේම ඔයාලගේ පෙළ පොතේ තවත් උදාහරණ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට බලමු බුද්ධ වර්ෂ කියන්නේ මොකක්ද? ඊට අමතරව අපි කාලය මැනීම සඳහා භාවිතා කරන ක්‍රමයක් තමයි මේ බුද්ධ වර්ෂ නැත්නම් ශත වර්ෂ වගේ ක්‍රම. බුද්ධ වර්ෂ විදියට ගන්නේ බුදුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය.
මේ ක්‍රම ඉන්දියාවේ වගේම ලංකාවෙත් භාවිතා වෙච්ච ඉතිහාසයේ භාවිතා වෙච්ච ක්‍රම දෙකක්. ඒ වගේම අපේ ලිතේ හැම මං හිතනවා ඔයාලා ලිතක් දැකලා ඇති කියලා. ගෙවල් වල ලිත තියෙනවා. එමෙ ලිතේ සඳහන් වෙලා තියෙනවා මෙම බුද්ධ වර්ෂ ක්‍රමයට අවුරුද්ද වගේ දේවල්. මෙම වර්ෂකම ඒ ලිතේ බැලුවත් අපිට දැක ගන්න පුළුවන්. බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච දවස ඉඳන්. ඒක පටල ගන්න එපා. ක්‍රිස්තු වර්ෂ ආරම්භ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පසු. නමුත් බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු. නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඉඳන් තමයි බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නේ. මේක සම්බන්ධ මත තියෙනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් පිළිගන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියෙන් අවුරුදු 544කට පෙර. එනම් ක්‍රිස්තු පූර්ව 544 ඉඳන් තමයි මෙම ක්‍රිස්තු වර්ෂ සමාන බුද්ධ වර්ෂ ආරම්භ වුණේ කියලා. එතකොට මේ ශත වර්ෂ කියන එක හින්දු දින දර්ශනයේ එන එක් ක්‍රමයක්. ඒ ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 78. කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියෙන් පසු අවුරුදු 78කට පස්සේ ඉඳන් තමයි මේ ශත වර්ෂ කියන ක්‍රමය ආරම්භ වෙන්නේ. මේ වගේ කාලය මැනීමේ ක්‍රම කිහිපයක් පිළිබඳවම සඳහන් වෙනවා. ඒ වගේ මුස්ලිම්වරු භාවිතා කරන වෙනම කාල මැනීම සඳහා භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ හිජ්ජි වර්ෂ කියලා. ඒ ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 622 දී. කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියෙන් පසු. ඒ වගේ තමයි මෙම මේ කාලය මැනීම සඳහා භාවිතා කරන ක්‍රම තියෙන්නේ. ඒතකොට මූලික වශයෙන් භාවිතා කරන ක්‍රම දෙක තමයි ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ කියලා අපි හඳුන්වන්නේ. මීට අමතරව ඈත අතීතය ගැන සලකා බලනකොට පොළව හාරා බැලීමෙන්ද අතීත කාලය මනගන්න පුළුවන්. එහෙම පොළව හාරන එක අපි කියන්නේ පුරාවිද්‍යාත්මක කැනීම් කියලා. කැනීමක් කියන්නේ පොළව හාරලා පොළව අභ්‍යන්තරයේ පවතින දේවල්. කියන්නේ වැසී ගිය ඉතිහාසයේ යලි ගොඩනගා ගැනීමක් තමයි මේ කැනීම් වලින් අපි කරන්නේ. පොළව යට තිබෙන පස් තට්ටු දැක ගන්න පුළුවන් නම් එම කැනීම් සිදු කිරීම මගින්. පහසුවෙන් දිරා නොයන දේවල් තමයි අපිට මෙම කැනීම් වලින් හොයාගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට ගොඩනැගිලි වල නටබුන් හොයාගන්න පුළුවන් වෙනවා. කාසි වගේ දේවල් තමයි අපිට මේ කැනීම් වලින් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ පොතේ දීලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුව ප්‍රධාන ඓතිහාසික සිදුවීම් කිහිපයක්. ශ්‍රී ලංකාවට නිදහස ලැබීම, මහසෙන් රජුගේ කාලය ආරම්භ වීම, වසප රජුගේ කාලය ආරම්භ වීම වගේ දේවල්. ඒ වගේම අපි මේ වර්තමාන දින දර්ශනය මනින්නේ ක්‍රිස්තු වර්ෂවලින්. ඔයාලා නිදහස ලැබිච්ච දිනය අපි කියන්නේ 1948 කියලා. ඒක ඉස්තරින් සඳහන් වෙලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ කියලා. වර්තමාන දින දර්ශනය භාවිතා කරන්නේ මෙම ක්‍රිස්තු වර්ෂ ක්‍රමය. ඒ වගේම තවත් සිද්ධීන් තියෙනවා බුදුන් වහන්සේගේ පරිනිර්වාණය වගේ දේවල්. ඒ වගේම බුද්ධ වර්ෂ වලින් මැනපු සිදුවීමුත් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒවා පිළිබඳ විස්තර කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. එතකොට මේක තමයි ඔයාලගේ පළවෙනි පාඩම ඉතිහාසයේ හැදින්වීම යටතේ තියෙන්නේ. මම හිතනවා මම ඔයාලට මේක පැහැදිලි කරා ඇති කියලා. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ආයෙත් දවසක අපි දෙවැනි පාඩමකින් හමු වෙමු. එතකම් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.